මේ කතන්දරේ අහගන්නට ළඟට එන්න මෙන්න විස්තරේ කොක්හාමි නරි නයිදෙයි මහවනන්තරේ අඹ යාළුවෝ දෙදෙනෙක් වූවා නිරන්තරේ දවසක්දා මේ දෙන්න හම්බ උනාලු නරි නයිදේ කොක්හාමිට මෙහෙම කිව්වලු රස කෑමක් කන්න අපේ ගෙදර එන්නලු කොක්හාමිට සිනා වෙලා කැමති උනාලු කොක්හාමිත් ගියා එහෙ දැන් නරි නයිදිගේ කෑම සුවඳ දැනේ දසාතින් කොක්හාමිගේ බණ්ඩි ගෙඩිය හිටියේ පිපාසෙන් කපටි රජා කෑම දුන්නේ පැතලි පිඟානෙන් අන්නේ කොහොම කොක්හාමිගේ හොටේ දිගයි දැන් නරි නයිදේ ඒ කෑමත් කෑව විනෝදෙන් කොක්හාමිත් හොඳම වැඩක් කරන්නට හිතන් නරි නයිදෙට එන්න කිව්වා අපේ ගෙදර යන් දෙත්නේ ඇරයුම පිළි අරගත්තා කොක්හාමිගේ ගෙදර ගිහිල්ලා ඉඳගත්තා උස බඳුනක කෑම බෙදා කොක්හාමි ඇත්තා නරි නයිදෙට දීලා හිනා උනා විරිත්තා නරි නයිදෙට කන්න බැරුව මෙහෙම හිතන්නා මම කෙරු ඒ කපටි වැඩේ මට පල දුන්නා එලෙස සිතා ලැජ්ජාවෙන් ගෙදර දුවන්නා කපටි කමක් කෙරුවොත් මිතුරනි පල දෙන්නා